Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවද කියලා හිතනවා. මාස 3කට විතර පස්සේ තමයි මම මේ vlog එක අරගෙන ඉන්නේ. පොඩි වැඩ ටිකක් එක්ක busy වෙලා හිටියේ. ඉතින් එහෙනම් අපි vlog එක පටන් ගමු. අද අපි යන්නේ ඩුබායි මරීනා වල තියෙන ලංකාවේ අපේ රෙස්ටොරන්ට් එකකට. ඉතින් ලංකාවේ කෑම කන්න ආසාවෙන් ඉන්න අයට, එතකොට සීෆුඩ් කන්න ආසමන් වගේ අයට මේ තැන විශේෂයි. ඉතින් මේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ මරීනා වොක් එකේ. හොයාගන්න ලේසි වෙන්නත් එක්ක මම ලොකේෂන් එක පින් කරන්න. ඉතින් රෙස්ටොරන්ට් එකට එන්ටර් වෙද්දිම අමුතුම වයිබ් එකක් තමයි තියෙන්නේ. හරිම ලස්සනට එයාලා ඩෙකොරේට් කරලා තියෙනවා. ඒ වගේම හරිම නීට් ලස්සන view එකක් තියෙනවා. අපි දවල් වෙලා තමයි ගියේ, එළිය චුට්ටක් රස්නේ. ඉතින් ඒ නිසා අපි ඇතුලේ තමයි වාඩි වුණේ. හරිම ලස්සනයි. මම view එක පෙන්නන්නම්. view එක මාරම ලස්සනයි. අපි ගියපු වෙලාවේ නම් ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. හැබැයි මම ඇහුවා ටිකක් හවස් වෙද්දි ක්‍රවුඩ් එක වැඩි වෙනවා කියලා කිව්වා. ඉතින් දැන් අපි ඕඩර් කරන්න තමයි යන්නේ. මම සීෆුඩ් කන්න ආසාවෙන් හිටිය නිසා අපි ඕඩර් කරේ මෙයාලගේ මිරිස්ස කියලා සීෆුඩ් ෆීස්ට් එකක් තියෙනවා. ඉතින් අපිට මේකට අන්ලිමිටඩ් රයිස් ප්ලස් අන්ලිමිටඩ් අයිස් ටී හම්බෙනවා. ඉතින් ඒක තමයි අපි ඕඩර් කරේ. කෑම එක රෙඩි වෙනකන් අපිට අයිස් ටී එක හම්බුණා. ඉතින් ටිකක් තිබහැන් හිටපු නිසා අපි ඒක බිව්වා. දැන් අපේ කෑම එක ඇවිත් තියෙන්නේ. මාරම සුවඳක් තියෙන්නේ. එතකොට ක්‍රෑබ්, ස්ක්වීඩ්, ස්වීට් කෝන්ස්, ශ්‍රීම්ප්, මාසල්ස් ඔක්කොම තිබ්බා. අපිට තව එක්ස්ට්‍රා ග්‍රේවි එකකුයි කොකොනට් සම්බල් හම්බුණා. ඉතින් මෙනු එකේ තිබ්බ මේක 2 to 4 කන්න පුළුවන් කියලා. හැබැයි අපි දෙන්න විතරයි හිටියේ. ඉතින් අපිට මේ ඔක්කොටම ගියේ 199 දිරාම් 199ක් විතරයි. මාරම සුවඳයි. දැන් ඉතින් අපි try කරලා බලන්න තමයි යන්නේ. ඉතින් මං කලින් try කරලා තියෙනවා. හැබැයි කලින් try කරලා තියෙන එකත් එක්ක කම්පෙයාර් කරලා බලද්දී මේක මාරම රහයි. ඉතින් ඩුබායි ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඇවිල්ලා try කරන්න ඕන රෙස්ටොරන්ට් එකක් තමයි මේක.
සර්විස් එක ගැන කියනවා නම් සර්විස් එකත් මාරම හොඳයි. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම try කරන්න. highly recommend කරන්න පුළුවන් මේ restaurant එක. ඉතින් මම try කරලා බලන්න කියලා suggest කරන ගමන් vlog එක ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් ආයෙත් අලුත් vlog එකකින් හම්බෙනකන් ගිහින් යන්න. Thank you for watching guys. See you soon.